ආයිබෝවන් අද අපි ගැඹුරෙන් බලමු ඩිමාක් TTM බයික් ගැන. විශේෂයෙන්ම ලංකාවේ දැන් කතා බහට ලක් වෙන DTM 150R DTM 200 ගැන. අපිට මේ ගැන හොයාගත්ත තොරතුරු ටිකක් තියෙනවා. ඉතින් අපි හිතුවා මේ බයික් එකක් ගැන හිතන කෙනෙක්ට වැදගත් වෙයි කියලා මේ කතා බහ. හරියට හරි. ඩිමාක් කිව්වම අර අඩු ගානකට හැබැයි පෙනුම තියෙන ඩුවල් පර්පස් බයික් එකක්. ඒක ඇත්ත. ඉතින් මේ 150යි 200යි දෙකේ වෙනස්කම් සමානකම් මෙල ගණන් වගේම කාටද ඇත්තටම මේක ගැලපෙන්නේ කියන එක බලමු. එහෙමනම් අපි එන්ජින් එකෙන්ම පටන් ගමු නේද? DTM 150 එක ඒකේ 149cc එන්ජින් එකක් තියෙන්නේ. අශ්වබල 17ක් වගේ කියනවා. වේගෙත් පැයට කිලෝමීටර් 110ක් වගේ ගන්න පුළුවන්ලු. ඒත් DTM 200 එකේ එන්ජින්ම 193cc වුණාට අශ්වබල 5100ක් වගේ කියන්නේ. ඒක ටිකක් අමුතුයි නේද? ඔව් ඒක තමයි හුඟක් අය අහනදී මෙතන මේකනේ DTM 200 එකේ අශ්වබල ඒ කියන්නේ හෝස් පවර් එක අඩු වුණාට ටෝක් එක එන්ජිනේ ඇදීමේ බලය වැඩි විශේෂයෙන්ම අර අඩු RPM එකේදී. ඒ කියන්නේ ඉතින් අර කන්දක් නගෙද්දී ටිකක් අමාරු පාරක යද්දී ඒකට වැඩි පවර් එකක් එනවා. හැබැයි ඉතින් අනිත් පැත්ත තමයි බර. 200 එක කිලෝ 195ක් 150 එක 128යි. ලොකු වෙනසක්. ඒ බරේ වෙනස හොඳටම දැනනවා ඉතින් නේද ඒකට. විශේෂයෙන් අර සිටි රයිඩින් වලදී හරි පොඩි ඔෆ් රෝඩ් පාරකදී හරි අනිවාර්යෙන්ම 150 එක සැහැල්ලුයිනේ. ඉතින් නගරේ එහෙට මෙහෙට දාන්න හරවන්න ලේසි. පොඩි අතුරු පාරකට දාන්නත් හොඳයි. 200 එකේ බරත් එක්ක අර අඩු වේගෙදී බැලන්ස් කරන එක විශේෂයෙන් පළපුරුදු අඩු කෙනෙකුට සමහර විට පොඩ්ඩක් අමාරු වෙන්න පුරුවන්නේ. අර කිව්වා වගේ අමාරු තැනකින් උඩට අදින්න එහෙම ටෝකික උදව් වෙනවා. ඒ ඇරෙන්න දෙකේම කික් ස්ටාර්ට් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එකම තියෙනවා. ඉස්සරහා පස්සේ ඩිස්ක් බ්‍රේක්ස් ඇලොයි වීල්ස් ඒ වගේ දේවල් සමානයි. අර 150 එකේ තෙල් කරනවා කියලාත් කියනවා නේද? ලීටරයට කිලෝමීටර් 30ක් පදයක් වගේ. අර ඉම්පෝර්ට් බෑන්ඩ් එකකින් පස්සේ මේ අවුරුද්දේ මුල ඉඳන් ආයෙත් එනවා කියලා ආරංචි. ඒත් කියන්නේ ස්ටොක් ලිමිටඩ් කියලා. අලුතෙන් ගත්තොත් අවුරුදු දෙකක හරි කිලෝමීටර් 30000ක හරි වොරන්ටි එහෙමත් දෙන තැන් තියෙනවා. සමහර තැන් වලින් හෙල්මට් ජැකට් එහෙමත් දෙනවා. පාවිච්චි කරපුවා ගත්තොත් 2013-14 වගේ මොඩල් එකක් ලක්ෂ 2.6 ඉඳන් 3.35 වගේ වෙනකන් යනවා. එතකොට DTM 200 එක ඒකේ අලුත් ඒවා ඉන්නේ නැද්ද දැන්? 200 එකේ අලුත් ඒවා නම් දැනට මාකට් එකේ නෑ වගේ. 2020 විතර ලක්ෂ 3.85ක වගේ වෙලා තියෙන අලුත් එකක්. දැන් ඉතින් හොයාගන්න වෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් තමයි. ඒකත් ඉතින් කන්ඩිෂන් එක අනුව ලක්ෂ 2.85 ඉඳන් 3.6 වගේ අතරේ තමයි මිල තීරණය වෙන්නේ. හරි. දැන් භාවිතයකින් ගත්තොත් 150කට නේද වැඩිපුර හොඳ ප්‍රතිචාර තියෙන්නේ. අර පෙනුම එදිනෙදා ගමන් වලට පහසුවගෙන හැම. ඌ ගොඩක් අය එක කර 61කට කැමති. එකක් අර ස්පෝටි ලුක් එක අනිත් එක සාමාන්‍ය පාරේ යන්නත් අර පොඩි පොඩි ඔෆ් රෝඩ් ගමන් වලටත් හොඳයි. හසුරවන්න ලේසියි කියවෝ තෙලුත් කරනවනේ. ඇඩ්වෙන්චර් කමියුටර් කියන කට්ටියට ඒ කියන්නේ දවසේ වැඩට යන ගමන් සතියාන්තේ පොඩි ට්‍රිප් එකක් එහෙම දාන්න ආස කෙනෙකුට හොඳ ඔප්ෂන් එකක්. මැලේසියාවේ කෙනෙක් අර රෙඩිට් එකේ දාලා තිබ්බ වගේ ආරම්භකයෙකුට නියම බයික් එකක් කියලා. එතකොට 200ක ඇත්තටම ගැලපෙන්නේ අර කඳු ටිකක් අමාරු පාරවල් ඒ වඩි තැන්වල යන අයට විතරද? අර වැඩි ටෝක් එක ඕන අයට. ප්‍රධාන වශයෙන්ම ඒ වැඩි ඇදීමේ බලයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අයට තමයි 200කේ වටිනාකම තියෙන්නේ. හැබැයි ඉතින් අර බර ප්‍රශ්නෙත් හිතන්න වෙනවා. වාසි විදියට ගත්තොත් ඉතින් දෙකේම අර රළු පෙනුම ආකර්ශනීයයිනේ. පාරේ ට්‍රේල් එකේ දෙකේම යන්න පුළුවන් වීම. අනිත් ජපන් බයික් එක බලද්දී මිලාඩු එකත් ලොකු දෙයක්. හැබැයි ඉතින් අවාසිත් තියෙනවා විශේෂයෙන් අර අමතර කොටස් සර්විස් පැත්ත ගැන නේද වැඩිපුරම කතා වෙන්නේ. එහෙනම් අන්තිමට අපි තීරීමකට එනවා නම් 150 එක හොඳයි එදිනදා පාවිච්චියට පොඩි ඇඩ්වෙන්චර් ගමන් වලට ලස්සන තෙල් වැඩ කරන වියදම අඩු බයික් එකක් හොයන කෙනෙකුට. හරියටම 250 එක වටින්නේ අර මම කිව්වා වගේ විශේෂ අවශ්‍යතාවයක් තියෙන කියන්නේ කඳු අමාරු පාරවල් වලට අර වැඩි ටෝක් එක ඕනම හැබැයි බරගෙන ලොකුවට හිතන්නේ නැති කෙනෙකුට. ඒත් මොන මොඩල් එක ගත්තත් මතක තියාගන්න ඕන කාරණයක් තමයි අර සර්විස් ඒජන්ට් කෙනෙක් ළඟ ඉන්නවද අමතර කොටස් වල ගණන් කොහොමද ලේසියෙන් හොයාගන්න පුළුවන්ද කියන එක මුලින්ම චෙක් කරගන්න එක. පුළුවන් නම් ටෙස්ට් රයිඩ් එකක් කළාම බලන එක තමයි හොඳම. එහෙනම් අන්තිමට හිතන්න දෙයක් විදිහට මේ වගේ අඩු මිලකට ලැබෙන ආකර්ෂණීය බයික් එකක වාසිත් එක්ක අර අමතර කොටස් සහ සේවා ජාලයේ තියෙන අභියෝග මේ දෙක Tamanගේ අවශ්‍යතාවයත් එක්ක කොහොමද බැලන්ස් කරගන්නේ කියන එක ගැඹුරින් හිතලා බලන එක වටිනවා.